ආයිබන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන විකාශන අපේ YouTube channel එකේ ගෙන වීඩියෝ බලන්න එකතු වෙනවා ඔබ සියලුම දෙනාට. ඉතින් එහෙමනම් ඔන්න ඔයාලා ගොඩක් කාලයක් තිස්සේ මගෙන් අහපු ප්‍රශ්න ගොඩකට උත්තර අරගෙන තමයි අද මේ වීඩියෝ අරගෙන එන්නේ. ඒ තමයි හස්තරේඛා පිළිබඳව අද අපි වීඩියෝවෙන් කතා කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් වාගේ අපේ සැඟවුණු අධ්‍යාපනය, විවාහය, රැකියාව, ආදරය මෙන්න මේ වගේ තමත් විශේෂ කරුණු පිළිබඳව අද වීඩියෝවෙන් දිගටම අපි කතා කරන්නට සූදානම් වෙන්නේ ඉන්නවා. ඉතින් එහෙමනම් වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න. ඉතින් ඒ වගේම ඔබේ අත දැන් ඉදිරියට දිගු කරලා බලන්න. ඒ අතේ තිබෙන රේඛා ඔබට පේන්නේ සාමාන්‍ය ඉරි කිහිපයක් විතරද? එහෙම නැත්නම් ඔබේ ජීවිතයේ තවමත් ඔබ නොදන්නා රහස් සංගවා තිබෙනවද කියලා ඔයාලට තේරෙනවද? ඉතින් වසර දහස් ගණනක් තිස්සේ ඉන්දියාව, චීනය, ටිබෙටය, ඊජිප්තුව සහ ග්‍රීසිය වැනි රටවල මිනිසුන් විශ්වාස කළේ මිනිසාගේ අත්ලේ ඇති රේඛා සහ මණ්ඩල ඔහුගේ පෞරුෂය, හැකියාවන් සහ ජීවිතයේ නැඹුරුව පිළිබඳව යම් ඉඟි ලබා දෙන බවයි. ඉතින් ඒ නිසාමයි අදටත් ලෝකයේ බොහෝ දෙනෙක් මෙන්න මේ තම අත පරීක්ෂා කරවා ගන්න. ඉතින් හැබැයි ඔබ දන්නවද බොහෝ දෙනෙක් බලන්නේ ජීවන රේඛාව විතරයි. නමුත් පළපුරුදු හස්ත රේඛා විශේෂඥයන් මුලින්ම බලන්නේ ඒක නෙවෙයි. ඔවුන් මුලින්ම බලන්නේ ඒ පුද්ගලයාගේ බුද්ධිය කොහොමද, ඉගෙන ගැනීමේ හැකියාව කොහොමද, ජීවිතයේ සාර්ථක වෙන්න අවශ්‍ය මානසික ශක්තිය තිබෙනවද? ඉතින් මොකද ධනයටත් කලින්, රැකියාවටත් කලින්, විවාහයටත් කලින් මිනිසෙකුගේ ජීවිතය වෙනස් කරන ලොකුම බලය තමයි ඔහුගේ බුද්ධිය. ඉතින් ඒ නිසා අද අපි මුලින්ම කතා කරන්නේ අධ්‍යාපනය සහ බුද්ධිය පිළිබඳවයි. ඒත් ඊට කලින් ඉතා වැදගත් දෙයක් ඔබට කියන්නට අවශ්‍යයි. ඉතින් ඒකත් හොඳින් වටහා ගන්න. මේ වීඩියෝවේ සඳහන් වෙන කරුණු සියල්ලම හස්තරේඛා ශාස්ත්‍රයේ සාම්ප්‍රදායික අර්ථකථන මත පදනම් වූ ඒවා විද්‍යාත්මකව තහවුරු කළ අනාවැකි නම් නොවේ. ඉතින් ඒ පිළිබඳව කියන ගම ඔබේ අතේ මෙන්න මේ ලක්ෂණ නැවද කියලා බලන එක අතිශය රසවත් අත්දැකීමක් වේවි. ඉතින් අවසානයේ දක්වාම වීඩියෝ බලන්න. සමහර විට ඔබේ අතේ තිබෙන එක රේඛාවක් ඔබේ ජීවිතය ගැන ඔබ නොදන්නා රහසක් හෙළි කරાવી. අධ්‍යාපනය සහ බුද්ධිය කියවන්නේ කොහොමද? අපි ඉස්සල්ලාම බලමු. අතකින් කෙනෙකුගේ ඉගෙන ගැනීමේ හැකියාව හඳුනා ගන්නවා කියන්නේ කොහොමද? හස්තරේඛා ශාස්ත්‍රයට අනුව එකම රේඛාවක් බලලා කිසිම තීරණයක් ගන්නෙ නැහැ. අඩුම තරමින් ප්‍රධාන ලක්ෂණ තුනක් පත්න එකට බලනවා. ඒ තමයි බුධ මණ්ඩලය, ගුරු මණ්ඩලය සහ මස්තිෂ්ක රේඛාව. දැන් අපි මේ තුනම එකින් එක බලමු. ඉතින් අංක 1 තමයි බුධ මණ්ඩලය. ඔබේ සුළඟිල්ලට පහළින් තිබෙන ප්‍රදේශය තමයි බුධ මණ්ඩලය කියලා හඳුන්වන්නේ. පුරාණ හස්තරේඛා ග්‍රන්ථවල බුධ ග්‍රහයා සම්බන්ධ කරන්නේ බුද්ධිය, කතා කිරීමේ හැකියාව, ගණනය කිරීම වගේ දේවල්, ව්‍යාපාරික සිතීම සහ ඉක්මන් අවබෝධය සමගයි මෙන්න මේ දේවල් ගලපන්නේ. ඉතින් මේ බුධ මණ්ඩලය හොඳින් වර්ධනය වේ තිබේ නම් ඒ පුද්ගලයාට අලුත් දේවල් ඉක්මනින් ඉගෙන ගැනීමේ හැකියාව තිබෙන බව විශ්වාස කරනවා. එවැනි අය බොහෝ විට හොඳ කතිකයන්, හොඳ ගුරුවරුන්, හොඳ වෛද්‍යවරුන්, හොඳ නීතිඥයන් හෝ හොඳ ව්‍යාපාරිකයන් වෙන්න පුළුවන් කියලා හස්තරේඛා ශාස්ත්‍රයේ සඳහන් වෙනවා. හැබැයි මෙන්න මේ මණ්ඩලය අධික ලෙස උස්ව තිබේ නම් සමහර විට පුද්ගලයා ඉතා කපටි හෝ අධික ලෙස කතා කරන කෙනෙක් වෙන්නටත් පුළුවන් බව සමහර පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා එක ලක්ෂණයක් විතරක් බලලා තීරණයක් ගන්නට එපා කියලා මම ඔයාලට යෝජනා කරනවා. ඉතින් ඔයාගෙත් අත් දැන් ඔයා පරීක්ෂා කරගන්නට පටන් අරගෙන ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙමනම් අපි දැන් බලමු ගුරු මණ්ඩලය පිළිබඳව. දබරගිල්ලට පහළින් තිබෙන්නේ ගුරු මණ්ඩලය. මෙන්න මේ මණ්ඩලය හඳුන්වන්නේ නායකත්වයේ මණ්ඩලය කියලයි. ගුරු කියන්නේ දැනුම, උගත්කම, ගෞරවය, අන් අයට මඟ පෙන්වීම. ඉතින් මෙන්න මේ මණ්ඩලය හොඳින් වර්ධනය වී තිබෙන පුද්ගලයන් බොහෝ විට විශ්වාසයෙන් කතා කරන අය බව හස්තරේඛා ශාස්ත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් එවැනි අයට ඉගෙනීම පමණක් නෙවෙයි, ඉගෙනගත් දේ අන් අයට ඉගැන්වීමේ හැකියාවකුත් තිබෙනවා කියලා විශ්වාස කරනවා. ඉතින් ඔයා දැකලා ඇති සමහර අය පන්තියේ පළවෙනියා නොවුනත් හැමෝටම තේරෙන විදිහට පාඩම් කියලා දෙන්න ඔවුන්ට පුළුවන්. හස්තරේඛා ශාස්ත්‍රය ඒ හැකියාවත් ගුරු මණ්ඩලයක් සමග සම්බන්ධ කරනවා. ඉතින් අපි දැන් බලමු අංක 3 රේඛාව, මස්තිෂ්ක රේඛාව පිළිබඳව. ඉතින් ඒක තමයි වැදගත්ම රේඛාව, මස්තිෂ්ක රේඛාව. මෙන්න මේ රේඛාවෙන් කියවෙන්නේ බුද්ධිය පමණක් නෙවෙයි, කල්පනා කරන ආකාරය, තීරණ ගැනීමේ හැකියාව, මතක ශක්තිය, නිර්මාණශීලීත්වය සහ ගැටලු විසඳීමේ හැකියාව පිළිබඳ ඉඟි ලබා දෙන රේඛාවක් ලෙසයි. මෙම රේඛාව පැහැදිලිව, කැඩීම් නොමැතිව දිගටම ගමන් කරනවා නම් එය හොඳ අවධානයක් සහ ඉගෙන ගැනීමේ හැකියාවක් ඇති පුද්ගලයෙකුගේ ලක්ෂණයක් ලෙස හස්තරේඛා ශාස්ත්‍රයේ සඳහන් වෙනවා. එහෙත් රේඛාව කෙටි වුණා කියලා හෝ වක්‍ර වුණා කියලා කෙනෙක්
බුද්ධිමත් නැහැ කියලා කියන්නට බෑ. සමහර වක්‍ර මස්තිෂ්ක රේඛා ඇති පුද්ගලයන් ඊතා නිර්මාණශීලී කලාකාමී සහ නව අදහස් බිහි කරන අය බවත් සාම්ප්‍රදායික අර්ථකථනවල සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා රේඛාවක හැඩය පමණක් නෙවෙයි මුළු අතම එකට අධ්‍යයනය කිරීම ඉතාමත් වැදගත් කියලා ඔයාලට කියන්නට පුළුවන්. ඉතින් ඔබේ අතේ මෙන්න මේ ලක්ෂණ තිබෙනවද දැන් බලන්න. නමුත් මේකෙන් කතාව ඉවර නැහැ. වීඩියෝව ඉවර නැහැ. ඊළඟ කොටසින් අපි කතා කරන්නේ ඔබේ විවාහය සාර්ථක වේද? විවාහ රේඛා එකකට වඩා තිබුණොත් නැත්තටම ඒයින් අදහස් වෙන්නේ මොකක්ද? දරුඵල ගැන හස්තරේඛා ශාස්ත්‍රය ඇත්තටම කියන්නේ මොනවද? ඉතින් මේවා ගැන බොහෝ දෙනා අතර වැරදි මත තිබෙනවා. ඒ සියල්ල ගැන ඊළඟ කොටසින් ගැඹුරින් අපි කතා කරමු. ඉතින් අපි පළමු කොටසින් කතා කළේ කෙනෙකුගේ අධ්‍යාපනය, බුද්ධිය සහ ඉගෙන ගැනීමේ හැකියාව පිළිබඳව හස්තරේඛා ශාස්ත්‍රයේ සඳහන් වන ප්‍රධාන ලක්ෂණ 3 ගැනයි. හැබැයි හස්තරේඛා කියවීමට එන බොහෝ දෙනෙක් අහන පළමු ප්‍රශ්නය නම් ඒක නෙවෙයි. ඔවුන් වැඩිපුර මහන්නේ මගේ විවාහය කවදා වේද? මගේ විවාහ ජීවිතය සාර්ථක වේද? මට දරු සම්පත් තිබේද? මෙන්න මේ ප්‍රශ්න නිසාම හස්තරේඛා ශාස්ත්‍රයේ වැඩිපුරම අවධානය යොමු වන කොටස් වලින් එකක් තමයි විවාහ රේඛා කියන්නේ. හැබැයි මෙතෙක් ලොකු වැරදි වැටහීමක් තිබෙනවා. සමහර අය හිතනවා විවාහ රේඛා දෙකක් තිබුණොත් අනිවාර්යයෙන්ම විවාහ දෙකක් වෙනවා කියලා. ඒක හස්තරේඛා ශාස්ත්‍රයේ සරල කරලා කියන ජනප්‍රිය අදහසක් පමණයි. ඇත්තටම සාම්ප්‍රදායික හස්තරේඛා විශ්ලේෂණය ඊට වඩා ගොඩක් ගැඹුරුයි. විවාහ රේඛාව තියෙන්නේ ඔබේ සුළඟිලට පහළින් අත්ලේ පිට පැත්තට ආසන්නව තිබෙන කුඩා තිරස් රේඛා තමයි මෙන්න මේ විවාහ රේඛා ලෙස හඳුන්වන්නේ. සමහර අයගේ අතේ එකක් පමණක් පේනවා, සමහර අයගේ දෙකක් හෝ තුනක් පේනවා, සමහර අයගේ ඒවා ඉතාමත් සිහින්. ඉතින් එහෙමනම් ඇත්තටම ඒවායින් කියවෙන්නේ මොනවද කියලා දැන් අපි කතා කරන්නම්. පැහැදිලි සහ ගැඹුරු රේඛාව පිළිබඳව අපි මුලින්ම කතා කරන්නම්. හස්තරේඛා ශාස්ත්‍රයට අනුව එක පැහැදිලි ගැඹුරු සහ නොකැඩුණු විවාහ රේඛාවක් තිබීම ස්ථාවර සහ දිගු කාලීන සම්බන්ධතාවයකට නැඹුරුවක්ම ලෙස සැලකනවා. ඉතින් එහෙම නමුත් මේ අනිවාර්යයෙන්ම සාර්ථක විවාහයක් කියන අනාවැකියක් නෙවෙයි. මොකද සම්බන්ධතාවයක් සාර්ථක වෙන අවබෝධය, ගෞරවය, sannivedana සහ විශ්වාසය වැනි දේවල් ඉතාමත් වැදගත් කියලා ඔයාට දැන් මම කියනවා. හස්තරේඛා වලින් ඒවා වෙනුවට තීරණයක් දෙන්න බෑ. විවාහ රේඛා දෙකක් තිබුණොත් මොකක්ද වෙන්නේ කියලා දැන් මම ඔයාට කියන්න. ඉතින් මේක තමයි වැඩිපුරම ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නය. අතේ විවාහ රේඛා දෙකක් තිබුණොත් ඒයින් විවාහ දෙකක් වෙනවද කියන කාරණය. ඉතින් බොහෝ හස්තරේඛා විශේෂඥයින් කියන්නේ අනිවාර්යයෙන්ම නැහැ කියලායි. එවැනි රේඛා මගින් ජීවිතයේ ගැඹුරු ප්‍රේම සම්බන්ධතා දෙකක්, වැදගත් බැඳීම් හෝ චිත්ත වේගීය බලපෑම් ඇති කළ හැකි සම්බන්ධතා පෙන්විය හැකි බවයි සාම්ප්‍රදායික අර්ථකථනය වෙන්නේ. ඉතින් ඒ නිසා රේඛා ගණන විතරක් බලලා නිගමනයකට එන එක නිවැරදි ක්‍රමයක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඔන්න ඔයාගේ හිතේ තිබුණා නම් විවාහ රේඛා ඔයාගේ අතේ දෙකක් හෝ තුනක් කිහිපයක් තිබුණා නම් ඔයාගේ ප්‍රශ්නෙට දැන් මම උත්තරය ලබා දුන්නා. ඉතින් අපි දැන් බලමු කැඩුණු හෝ දූපත් වගේ සලකුණු තිබුණොත් මොකක්ද ඔයාලට වෙන්නේ කියලා. සමහර අයගේ විවාහ රේඛාව මැදින් කැඩිලා වගේ පේනවා. තවත් සමහර අයගේ රේඛාවේ කුඩා දූපතක් වගේ ලකුණක් තිබෙනවා. හස්තරේඛා ශාස්ත්‍රයට අනුව මෙවැනි ලක්ෂණ සම්බන්ධතාවයක අභියෝග, දුරස්වීම හෝ වැරදි අවබෝධයන් පෙන්විය හැකි බව විශ්වාස කරනවා. ඉතින් නමුත් එය අනිවාර්යයෙන්ම වෙන්වීමක් හෝ දික්කසාදයක් බවට පත්වේයයි නම් අදහසක් මේ හස්තරේඛා ශාස්ත්‍රයේ සඳහන් වෙන්නේ නැහැ. ඉතින් හොඳයිම නම් දැන් මම කියන්නට සූදානම් වෙන්නේ ගුරු මණ්ඩලයේ කුරුස ලකුණ පිළිබඳව. දබර ගිල්ලට පහළින් පිහිට ගුරු මණ්ඩලයේ පැහැදිලි කුරුස ලකුණක් තිබේ නම් එය සුබ විවාහයක් හෝ හොඳ සහකරුවෙකු ලැබීමේ ලක්ෂණයක් ලෙස සමහර සාම්ප්‍රදායික හස්තරේඛා ශාස්ත්‍රඥයින් විශ්වාස කරනවා. නමුත් මේ ලකුණත් තනිවම බලපාන්නේ නැහැ. අතේ අනෙකුත් රේඛා සහ මණ්ඩල සමග එකට අර්ථකථනය කරනවා. ඉතින් දරුඵල ගැන ඇත්තටම කියවෙන්නේ කොහොමද? දැන් අපි එමු තවත් සංවේදී මාතෘකාවකට. ඒ තමයි දරුඵල. බොහෝ දෙනෙක් හිතනවා අතෙන් දරුවන්ගේ ගණන හරියටම කියන්න පුළුවන් කියලා. හැබැයි පළපුරුදු හස්තරේඛා විශේෂඥයින් බොහෝ දෙනෙක් ඒ ගැන ඉතා ප්‍රවේශමෙන් අදහස් දක්වනවා. මොකද දරුඵල කියවීම තමයි හස්තරේඛා ශාස්ත්‍රයේ වඩාත්ම සියුම් සහ විද්‍යාත්මක කොටස් වලින් එකක් වෙන්නේ. දරු රේඛා කොහෙද තිබෙන්නේ? දැන් අපි ඒ පිළිබඳව කතා කරමු. විවාහ රේඛාවට ඉහළින් පෙනෙන ඉතාමත් සිහින් සිරස් රේඛා දරුඵල සම්බන්ධ ලක්ෂණ ලෙස සමහර සාම්ප්‍රදායන් සලකනවා.
නමුත් මේ රේඛා සෑම අයෙකුටම එක වගේ පැහැදිලිව පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේවා කියවීමට විශාල පළපුරුද්දක් අවශ්‍ය බව සඳහන් වෙනවා. ඉතින් දරුවන් ගණන කියන්න පුළුවන්ද? මෙන්න මේක තමයි වැදගත් කාරණය වෙන්නේ. අතේ තිබෙන රේඛා ගණනම දරුවන්ගේ ගණන බව කියන එක විශ්වාසදායක ක්‍රමයක් ලෙස අද බොහෝ විශේෂඥයන් පිළිගන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවට මේ රේඛා පෞල් ජීවිතය පිළිබඳ සාම්ප්‍රදායික ඉඟියක් ලෙස පමණක් සලකනවා. ඉතින් ඒ නිසා ඔබට දරුවන් 3 දෙනෙක් ඉන්නවා වගේ ස්ථිර ප්‍රකාශ කිරීම නිවැරදි නොවන බව මතක තබා ගන්න. ඉතින් අතේ රේඛා වෙනස් වෙනවද කියලා ඔයා දන්නවද? ඉතින් අතේ රේඛා වෙනස් වෙනවද කියන කාරණේ පිළිබඳව දැන් මම ඔයාට කියන්නම්. ඉතින් ඔබ දන්නවද හස්ත රේඛා ශාස්ත්‍රයේ ඊටමත්ම රසවත් අදහසක් තිබෙනවා. ඒ තමයි අපේ ජීවිතයේ තීරණ අත්දැකීම් සහ ජීවන රටාව අනුව සමහර රේඛා කාලයත් සමග වෙනස් විය හැකි බව. ඒ නිසාම හස්ත රේඛා කියන්නේ ගලේ කොටපු ඉරණමක් නෙවෙයි කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. අපේ ක්‍රියා, උත්සාහය සහ තීරණ තමයි ජීවිතයේ විශාලතම බලය වෙන්නේ. ඉතින් එහෙමනම් අද අපි විවාහය සහ දරුපල ගැන හස්ත රේඛා ශාස්ත්‍රයේ සාම්ප්‍රදායික අදහස් අර්ථකථන ගැඹුරින් බැලුවා. නමුත් තවත් ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් ඉතිරි වෙලා තිබෙනවා. ඔබේ අතින් රජයේ රැකියාවක් හෝ උසස් තනතුරක් ගැන ඉඟියක් ගන්න පුළුවන්ද? ඒ වගේම ව්‍යාපාරයකින් විශාල සාර්ථකත්වයක් ලබන අයගේ අත්වල තිබෙන ලක්ෂණ මොනවාද? ඉතින් ඊළඟ කොටසෙන් අපි අන්න ඒ රහස් දෙක ගැඹුරින් විශ්ලේෂණය කරමු. ඉතින් ඊට කලින් අපි දැන් කතා කරපු කොටස පිළිබඳව චූට්ටක් මතක් කරගමු. ඉතින් අපි දැන් කතා කළ කොටසෙන් කතා කළේ විවාහය සහ දරුපල ගැන හස්ත රේඛා ශාස්ත්‍රයේ සඳහන් වන අදහස් පිළිබඳවයි. නමුත් අද කාලේ බොහෝ දෙනාට ඊටත් වඩා වැදගත් ප්‍රශ්නයක් තිබෙනවා. මට හොඳ රැකියාවක් ලැබෙයිද? රජයේ රැකියාවක් කරන්න වාසනාව තියෙනවද? එහෙමත් නැත්නම් මම ව්‍යාපාරයක් කළොත් සාර්ථක වෙයිද? හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව මෙන්න මේ ප්‍රශ්න වලට ඍජුව ඔව් නැහැ කියලා දෙන්න පිළිතුරක් නැහැ. නමුත් වෘත්තීය ජීවිතය, නායකත්වය, ව්‍යාපාරික නැඹුරුව පිළිබඳව සාම්ප්‍රදායික ඉඟි ලෙස සලකන රේඛා සහ මණ්ඩල කිහිපයක් ගැන කතා කරනවා. ඉතින් අද අපි ඒවා එකින් එක බලමු. ඉතින් වාගේ දැන ගැනීම පිණිස එහෙම නැත්නම් ඔයා මේ හොයන දේවල් වලට උත්තර විදිහට. ඉතින් අංක 1 තමයි කර්ම රේඛාව. අපි ෆොටෝ එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාත් පරීක්ෂා කරගන්න වාගේ අපලත් මෙන්න මේ වගේ රේඛා තියෙනවද කියලා. අංක 1 කර්ම රේඛාව. ඉතින් ඒකෙන් කියවෙන්නේ ඔබේ වෘත්තීය ගමන පිළිබඳව. හස්ත රේඛා ශාස්ත්‍රයේ වෘත්තීය ජීවිතය ගැන කතා කරන විට මුලින්ම අවධානය යොමු කරන්නේ කර්ම රේඛාවට. මෙම රේඛාව සාමාන්‍යයෙන් අත්ලේ පහළින් ආරම්භ වී මැද ඇඟිල්ල දෙසට ඉහළට ගමන් කරනවා. හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව පැහැදිලි කෙලින් සහ ගැඹුරු කර්ම රේඛාවක් තිබේ නම් එය ස්ථාවර වෘත්තීය ජීවිතයක් සඳහා නැඹුරුවක් ලෙස සලකනවා. ඉතින් ඒ නමුත් දැන් සෑම කෙනෙකුටම කර්ම රේඛාව එකම විදිහට පිහිටන්නේ එහෙම නැත්නම් පෙන්වන්නේ නැහැ. සමහර අයගේ අතේ හිතාමත් සිහින්, තවත් සමහර අයගේ අතේ එය නොපෙනෙන්නත් පුළුවන්. ඒකෙන් ඔබට හොඳ රැකියාවක් නැහැ කියන අදහසක් නම් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ජීවිතයේ ගමන ඔබේම තීරණ සහ උත්සාහය මත රඳා පවතින බවට සාම්ප්‍රදායික අදහසක් තිබෙනවා. ඉතින් අංක 2 රේඛාව තමයි රවි රේඛාව. කීර්තිය සහ පිළිගැනීම අන්න ඒ රේඛාවෙන් කියවෙනවා. අපි එහෙමනම් දැන් බලමු රවි රේඛාව පිළිබඳව. වලල්ල ඇඟිල්ලට පහළින් නැති රවි මණ්ඩලයේ දෙසට ගමන් කරන මෙම රේඛාව හස්ත රේඛා ශාස්ත්‍රයේ කීර්තිය, දක්ෂතාවය සහ සමාජයේ පිළිගැනීම සමග සම්බන්ධ කරනවා. ඉතින් මෙය පැහැදිලිව තිබේ නම් එම පුද්ගලයාගේ දක්ෂතා අන් අය විසින් හඳුනා ගැනීමට ඇති නැඹුරුවක් තිබෙන බවට විශ්වාස කරනවා. ඒ කියන්නේ කලාකරුවෙකු විය හැකි, ගුරුවරයෙකු විය හැකි, කළමනාකරුවෙකු විය හැකි, එහෙම නැත්නම් තම ශාස්ත්‍රයේ ගෞරවයට පත්වන පුද්ගලයෙකු විය හැකි කියන කාරණය. ඉතින් ඒ නමුත් මේ තනිවම බලලා අනිවාර්යයෙන්ම උසස් තනතුරක් ලැබෙනවා කියලා නම් කියන්නට බෑ. ඉතින් අංක 3 රේඛාව තමයි එහෙම නැත්නම් 3 මණ්ඩලය තමයි ගුරු මණ්ඩලය කියන්නේ. ඒකෙන් කියවෙනවා නායකත්වයේ සංකේතය පිළිබඳව. දබරගිල්ලට පහළින් තිබෙන ගුරු මණ්ඩලය ගැන අපි පළමු කොටසෙන් කතා කළා. නමුත් වෘත්තීය ජීවිතයේදීත් මෙන්න මේ මණ්ඩලයට විශේෂ වැදගත්කමක් ලබා දෙනවා. හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව හොඳින් වර්ධනය වූ ගුරු මණ්ඩලයක් තිබෙන පුද්ගලයන්ට නායකත්වය, වගකීම් බාර ගැනීම සහ අන් අය මෙහෙයවීමේ හැකියාව තිබෙන බව විශ්වාස කරනවා.
ඉතින් ඒ නිසාම සමහර විට ඔවුන්ට කළමනාකරන තනතුරු, රාජ්‍ය සේවයේ වගකීම් සහිත තනතුරු හෝ සංවිධානවල නායකත්ව භූමිකා සඳහා සුදුසු ගුණාංග තිබිය හැකි බවට සාම්ප්‍රදායික අදහසක් පවතිනවා. ඉතින් අපි එහෙමනම් දැන් බලමු රජයේ රැකියාවක් හඳුනා ගන්න පුළුවන්ද කියලා මෙන්න මේ අත්ලෙන්. ඉතින් මේක තමයි වැඩිපුරම දෙනෙක් අහන ප්‍රශ්නේ වෙන්නේ. ඇත්තටම අතෙන් රජයේ රැකියාවක් හරියටම කියන්න පුළුවන්ද කියන කාරණය බොහෝ පළපුරුදු හස්තරේඛා විශේෂඥයින්ගේ අදහස වෙන්නේ නැහැ. ඉතින් එහෙම නිශ්චිතවම කියන්න බෑ. ඒ වෙනුවට කර්ම රේඛාව, ගුරු මණ්ඩලය, රවි මණ්ඩලය සහ සමස්ත අත්ලේ සමතුලිත බව එකට බලලා නායකත්වය, විනය, ස්ථාවරභාවය සහ වගකීම වැනි ගුණාංග තිබෙනවද කියලා අවුන් අර්ථකථනය කරනවා. ඉතින් ඒ නිසා මේ අතේ රජයේ රැකියාවක් අනිවාර්යයෙන්ම තියෙනවා කියලා ප්‍රකාශයක් හස්තරේඛා ශාස්ත්‍රයේ නිවැරදි භාවිතයක් ලෙස සැලකන්නේ නැහැ. ඉතින් රජයේ රැකියාව පිළිබඳව අන්න ඒ විදිහට කියද්දී දැන් අපි බලමු සාර්ථක ව්‍යාපාරිකයෙකුගේ අත පිළිබඳව. ඉතින් දැන් අපි එමු මුදල් සහ ව්‍යාපාරික හැකියාව පිළිබඳව කතා කරන්න. හස්තරේඛා ශාස්ත්‍රයේ ව්‍යාපාරික බුද්ධිය සමග වැඩිපුරම සම්බන්ධ කරන්නේ බුධ රේඛාවයි. මෙම රේඛාව පැහැදිලිව තිබෙන පුද්ගලයන්ගේ සංවේදනය, ගනුදෙනු සැලසුම් කිරීම සහ අවස්ථා හඳුනා ගැනීමේ දක්ෂතා ඇති අය ලෙස සාම්ප්‍රදායිකව විශ්වාස කරනවා. ඉතින් ඒ නමුත් බුධ රේඛාවක් තිබුණා කියලා කෙනෙක් ස්වයංක්‍රීයව කෝටිපතියෙක් වෙන්නේ නැහැ. ඒ වගේම එය නොතිබුණා කියලා ව්‍යාපාරයක් කරන්න බෑ කියලා අර්ථකථනය කරන්නෙත් නැහැ. මෙන්න මේ සාමුද්‍රික ශාස්ත්‍රය, එහෙම නැත්නම් මේ හස්තරේඛා ශාස්ත්‍රය. ඉතින් අපි බලමු චන්ද්‍ර මණ්ඩලය පිළිබඳව. ඒ තමයි චන්ද්‍ර මණ්ඩලයෙන් කියවෙන්නේ නිර්මාණශීලී අදහස් පිළිබඳව. අත්ලේ පහළ පිට පැත්තේ පිහිටා ඇති චන්ද්‍ර මණ්ඩලයේ පරිකල්පනය, නිර්මාණශීලීත්වය සහ අලුත් අදහස් සමග සම්බන්ධ කරනවා. ඉතින් මෙම මණ්ඩලය හොඳින් වර්ධනය වෙ තිබේ නම් එම පුද්ගලයාට අලුත් ව්‍යාපාරික අදහස්, නිර්මාණාත්මක වෘත්තීන් හෝ කලාත්මක ක්ෂේත්‍රවල නැඹුරුවක් තිබිය හැකි බව විශ්වාස කරනවා. ඉතින් අද ලෝකයේ බොහෝ සාර්ථක ව්‍යාපාර ආරම්භ වුණු අලුත් අදහසක් නිසා ඒ නිසා නිර්මාණශීලීව සිටීම ඕනෑම ව්‍යාපාරයක වටිනාම වටිනාකමක් ලෙස මට ඔයාලට කියන්නට පුළුවන්. ඉතින් ඒ පිළිබඳව ඒ විදිහට කියලා අපි දැන් කතා කරන්නට ලෑස්ති වෙන්නේ සැබෑ සාර්ථකත්වයේ රහස පිළිබඳව. ඉතින් අවසානයේ ඊට වැදගත් දෙයක් ඔබ මතක තබාගත යුතු වෙනවා. හස්තරේඛා ශාස්ත්‍රය ඔබේ හැකියාවන් පිළිබඳ සාම්ප්‍රදායික ඉඟි ලබා දිය හැකි බව විශ්වාස කළත් ඔබේ සාර්ථකත්වය තීරණය කරන්නේ ඔබේ අතේ රේඛා පමණක් නෙවෙයි. ඔබේ දැනුම, ඔබේ කැපවීම, ඔබේ විනය, ඔබේ අඛණ්ඩ උත්සාහය සහ ඔබ ගන්නා තීරණ තමයි ඔබේ අනාගතය සැබෑ ලෝකය ලෙසම ගොඩනගන්නේ. ඉතින් ඒ නිසා අතේ රේඛා බලනවට වඩා ඔබේ ජීවිතය නිවැරදි දිශාවට ගෙන යන ක්‍රියාමාර්ග ගැනීම තමයි වඩාත් වැදගත් කියලා මට ඔයාට කියන්නට පුළුවන්. ඉතින් අපි මේ වෙන විට කතා කරලා තිබෙනවා අධ්‍යාපනය, විවාහය, දරුඵල, රජයේ රැකියාව, ව්‍යාපාරික සාර්ථකත්වය පිළිබඳව. නමුත් හස්තරේඛා ගැන සමාජයේ පැතිරුණු ලොකුම වැරදි විශ්වාස මොනවද? වම් අතද දකුණු අතද බලන්න ඕනේ. රේඛා ඇත්තටම කාලයත් එක්ක වෙනස් වෙනවද? අවසන් කොටසෙන් අපි මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබාගෙන මේ වීඩියෝවේ වැදගත්ම නිගමනයකට එමු. ඉතින් එහෙමනම් වීඩියෝ එකත් එක්ක තව දුරටත් රැඳිලා ඉන්න. ඔයා අද හස්තරේඛා සම්බන්ධව ලොකු දෙයක් මෙන්න මේ වීඩියෝ අවසාන වෙදී ඉගෙන ගනිවි කියලා මම විශ්වාස කරනවා. බලන්න ඕන වම් අතද දකුණු අතද අතේ රේඛා වෙනස් වෙනවද? හස්තරේඛා ඇත්තටම අනාගතය කියනවද? ඉතින් අපි දැන් මේ ප්‍රශ්න තුනට පිළිතුරු හොයමු. ඉතින් වම් අතද දකුණු අතද කියන ප්‍රශ්නෙට අපි මුලින්ම පිළිතුරක් ලබා දෙන්න. ඉතින් මේ ගැන විවිධ පාසල් වල විවිධ මත තිබෙනවා. සාම්ප්‍රදායික හස්තරේඛා ශාස්ත්‍රයේ බොහෝ විට කියන්නේ අත් දෙකම එකට බලන්න කියලයි. ඉතින් එක අතක් පමණක් බලලා නිගමනයකට වුන් එන්නේ නැහැ. සමහර සාම්ප්‍රදායන්ට අනුව වම් අත මගින් උපතින් ලැබුණු හැකියාවන්, ස්වභාවය සහ ජීවිතයේ මූලික නැඹුරුව පෙන්වන බව විශ්වාස කරනවා. දකුණු අත බොහෝ දකුණු අත් භාවිත කරන අය සඳහා ජීවිතයේ අත්දැකීම්, උත්සාහය සහ ක්‍රියාවන් නිසා ඇති වූ වෙනස්කම් පෙන්වන බව කියනවා. ඉතින් ඒ නිසා පළපුරුදු හස්තරේඛා විශේෂඥයෙක් කවදාවත් එක අතක්ම විතරක් බලන්නේ නැහැ. ඉතින් අතේ රේඛා වෙනස් වෙනවද කියන කාරණේට දැන් මම පිළිතුරක් ලබා දෙන්නම්. ඉතින් මෙන්න හුඟක් අය පුදුමක වෙන කාරණයක්. ඉතින් ඔබ මීට අවුරුදු 10කට කලින් ඔබේ අතේ ඡායාරූපයක් ගත්තොත් අද තියෙන අතත් එක්ක ඔබම සසඳලා බලන්න සමහර විට කුඩා රේඛා වෙනස් වෙලා තිබෙන්නට පුළුවන්. සමහර රේඛා පැහැදිලි වෙලා තිබෙන්න පුළුවන්. හස්තරේඛා ශාස්ත්‍රයට අනුව මෙය සිදුවන්නේ මිනිසාගේ ජීවිතයේ අත්දැකීම්, පුරුදු සහ තීරණ සමග බව විශ්වාස කරනවා. ඉතින් ඒ කියන්නේ ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම කලින්
ලියලා තියෙන දෙයක් නන් නෙවෙයි කියන අදහස මෙන්න මෙහි සැඟවී තිබෙන බව ඔයාට මතක් කරන්නට පුළුවන්. අපි දැන් සමාජයේ පැතුරුණු වැරදි මත කිහිපයක් පිළිබඳව විමසලා බලන්නම්. වැරදි මත අංක 1 විදිහට මම ඔයාලට කියන්නේ ජීවන රේඛාව කෙටිනම් ඉක්මනින්ම මැරෙනවා කියන කාරණය මේ හස්තරේඛා ශාස්ත්‍රයේ පිළිබඳ තිබෙන ප්‍රසිද්ධම වැරදි වැටහීමක්. ජීවන රේඛාවෙන් අනිවාර්යයෙන්ම ආයු කාලය තීරණය කළ හැකි බවට විශ්වාසදායක සාක්ෂියක් තවම ලැබිලා නැහැ. බොහෝ හස්තරේඛා පාසල් එය ජීව ශක්තිය සහ ජීවන රටාව පිළිබඳ සාම්ප්‍රදායික ඉඟියක් ලෙස පමණක් සලකනවා. වැරදි මත අංක 2 පිළිබඳව දැන් ඔයාලට කියන්නම්. ඒ තමයි විවාහ රේඛා දෙකක් නම් විවාහ දෙකක් තිබෙන බවට කියවෙනවා. අපි කලින් කතා කළා වගේම එය අනිවාර්යයෙන්ම නිවැරදි නැහැ. එය වැදගත් සම්බන්ධතා, චිත්ත වේගීය බැඳීම් හෝ ජීවිතයේ වෙනස්කම් පෙන්විය හැකි බවයි බොහෝ සාම්ප්‍රදායික අර්ථකථනවල සඳහන් වෙන්නේ. අපි දැන් බලමු වැරදි මත අංක 3 පිළිබඳව අතෙන් අනාගතයේ 100% කියන්න පුළුවන්ද කියන කාරණය. ඉතින් මේකත් වැරදි. හස්තරේඛා ශාස්ත්‍රය කියන්නේ සාම්ප්‍රදායික අර්ථකථන ක්‍රමයක්. එය ජීවිතයේ හැකියාවන් සහ නැඹුරුව ගැන අදහස් ලබා දීමට උත්සාහ කරනවා. ඉතින් නමුත් ඔබේ අනාගතය සම්පූර්ණයෙන්ම තීරණය කරන දෙයක් නෙවෙයි මෙන්න මේ හස්තරේඛා පරීක්ෂාව කියන්නේ. ඉතින් ඇත්තටම අපි අනාගතය තීරණය කරන්නේ කොහොමද මොකක්ද කියලා අපි දැන් කතා කරන්නම්. ඉතින් දැන් මේ වීඩියෝවේ වැදගත් පණිවිඩය තමයි ඔයාලට දෙන්නට ලෑස්ති වෙන්නේ. ඔබේ අතේ ලස්සන රේඛා තිබුණොත්, ඔබ උත්සාහ නොකළොත්, ඔබ ඉගෙන නොගත්තොත්, ඔබේ හැකියාව වර්ධනය කර නොගත්තොත් ඒ රේඛාවලින් පමණක් ජීවිතය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම අතේ රේඛා සාමාන්‍ය වුණොත් ඔබට විනය තිබෙනවා නම්, ඔබ නොනවත්වා මහන්සි වෙනවා නම්, ඔබ වැරදි වලින් ඉගෙන ගන්නවා නම් ඔබේ ජීවිතය ඔබටම වෙනස් කරගන්නට පුළුවන්. ඉතින් ඒ නිසාම බොහෝ හස්තරේඛා ගුරුවරුන් අවසානයේ කියන්නේ එකම එක දෙයක්, රේඛාවලට වඩා ඔබේ ක්‍රියාවන් බලවත් කියන කාරණය. ඉතින් දැන් මම වීඩියෝ අවසාන කොටසට එන්නම්. ඒ තමයි අවසාන පණිවිඩය. මෙන්න මේ විදිහට ඔයාලට මම ලබා දෙන්නම්. ඉතින් මිත්‍රවරුනි, අද අපි හස්තරේඛා ශාස්ත්‍රයේ සාම්ප්‍රදායික විශ්වාසයන් අනුව අධ්‍යාපනය, විවාහය, දරුපල, රජයේ රැකියාව, ව්‍යාපාරික ස්ථාවරත්වය පිළිබඳව සහ හස්තරේඛා ගැන තිබෙන වැරදි මත රැසක් පිළිබඳව කතා කළා. ඔබේ අතේ තියෙන රේඛා ඔබ ගැන යම් ඉඟි ලබා දෙනවා කියලා සමහරු විශ්වාස කරනවා. තවස් සමහරු ඒවා විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඔබ හොඳින් මතක තබා ගන්න, ඔබේ අනාගතයේ ලොකුම බලය තියෙන්නේ ඔබේ අතේ රේඛාවල නෙවෙයි, ඒ අතෙන් ඔබ කරන ක්‍රියාවලයි. ඉතින් ඒ නිසා සිහින දකින්න, ඉගෙන ගන්න, මහන්සි වෙන්න, ඔබේ ජීවිතය ඔබේ අතින්ම ලියන්න. ඉතින් අවසාන වශයෙන් ඔයාලට මට කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ හස්තරේඛා, ජ්‍යොතිෂය, දේහ ලක්ෂණ, අංක විද්‍යාව, සිහින පලාපල, වාස්තු විද්‍යාව, මනෝවිද්‍යාව සම්බන්ධ සැඟවුණු කරුණු තව තවත් බලන්න කැමති නම් විකාශන අපේ YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ වීඩියෝ එකත් හොඳයි නම් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්න. ඉතින් ඒ වගේම ඔබේ අදහසත් comment එකක් දාන්න කියලා ඔයාට යෝජනා කරනවා. ඉතින් එහෙමනම් ඊළඟ වීඩියෝවෙන් ධනවත් පුද්ගලයන්ගේ අත්වල බහුලව දක්නට ලැබෙන ලක්ෂණ 10ක් පිළිබඳවත් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් නැවතත් දවසක මුණ ගැහෙමු. තෙක් ඔයාලා හැම දිනාටම තෙරුවන් සරණයි, ජේසු පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා.